හොවිට අපි අනවශ්‍ය දේවල්ට ගැටෙනවා. ඒකට මොකද්ද කරන්න? අන්න ලස්සන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි අනවශ්‍ය දේවල් වලට ගැටෙනවා කියන්නේ අපිට අපේ හිත භාවිතා කරන විදිහ, එහෙම නැත්නම් අපි හිත යූස් කරන්න ඕන විදිහ පිළිබඳව ගැටලුවක් මේක තියෙන්නේ. ඒක තමයි කිව්වා වර්තමානයේට එන්න ටික දවසක් යනකොට ඔයාගේ ගැටීම් ප්‍රමාණය එන්න ඔයාට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාට අහු වෙනවා මේකට මම ඕනවට වැඩිය ෆේස් කරනවා කියලා. මේකට මම ඕනවට වැඩිය දඟලනවා කියලා ඔයාටම සිහියෙන් පේන්න ගන්නවා. ඔයාගේ ගොම් පාට්. දැන් මගේ වුණත් මට තාමත් මගේ ගොම් පාට් තියෙනවා. ඒ ගොම් පාට් මම වර්තමානයේ මේ මොහොතේ සිහියෙන් ඉන්නකොට මගේ ගොම් පාට් පේනවා. මම අරයට මෙහෙම කිව්වා වැරදි නේද? මම මේක මෙහෙම හිතියා. දැන් ගෲප් එකේ හිටියා නම් ගොඩක් අය ආව තව දැනගන්නවානේ අපරාධේ. අනේ මාව කවුරුත් දැනගන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය 3-4 දෙනා හැමෝම එක්ක මම මගේ දේවල් බෙදා ගන්නවා. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ මම ලෑස්ති ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඉතින් එතකොට මේ ගැටීම ඔයාටම පේන්න ගන්නවා. ඒ කියන්නේ ඔයා පටන් ගන්නකොට ඔයාගේ ගැටීම ඇතුළාන්තයෙන් පටන් ගන්නකොටම ඔයා වර්තමානයේ එහෙම නැත්නම් සිහියෙන් ඉන්නකොට ඔයාගේ ගැටීම පටන් ගන්නවා. දෝෂාරෝපණ වලින් නවතින්නලු මේ කට්ටියගේ මේවයිකට මොකද්ද? ඔව්. විශේෂත්ව විශ්වාස කරන ඉතින් දෙයක් වෙන්න කලින් සාතකත්වයට යනකොට ඊර්ෂ්‍යාවක් බාධාවක් වුණොත් මොකද කරන්නේ? මුකුත් කරන්න එපා, නිහඬව ඉන්න. උත්තර දෙන්න යන්න එපා. නිහඬව ඉන්න. ඔයාගේ වැඩේ, ඔයාගේ විෂන් එක, ඔයාගේ තියෙන දැක්ම ඒ වෙනුවෙන් වැඩ කරගෙන යන්න. ඒක ඔයා සාර්ථක වෙනවා කියන එක්තරා සම්දිස්ථානයක්. මිනිස්සු ඔයාට ඊර්ෂ්‍යාව කරනවා, බාධා කරනවා, විවේචනය කරනවා, ඔයාට බනිනවා. දැන් මෙහෙම හිතන්නකෝ. මල් පාතියක් තියෙනවා, මල් පිපිලා තියෙනවා, මල් ගස් තියෙනවා, කොළ තියෙනවා. ලස්සනයිනේ. ඒක ලස්සනයි. හැබැයි දැන් මෙහෙම හිතන්න ඒක වටේ ගල් ටිකක් තියලා තියෙනවා. යට ඇතුළට මඩ ටිකක් දානවා. ඊට පස්සේ තව මොනවාද? අපි අර නෙගටිව් කියන හිතන අපිට ඒ වගේ දේවල් අපි ඒකට ඇතුළට දැම්මහම ගහ හොඳට හැදෙනවා. ඉතින් අපිට ඊර්ෂ්‍යාව නැති, තරහකාරයෝ නැති, විවේචන නැති තැනක් මේ ලෝකේ නැහැ. ඒක අවශ්‍යයි අපේ ඇතුළාන්තය සංවර්ධනය කරගන්න සහ අපේ සාර්ථකත්වයට ඒක අවශ්‍යයි. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒ දිහා බලන විදිහ. මෙයා මෙහෙම කිව්වා. ඔයා ඕනකට වැඩි ඒ දේවල් ඔයාගේ ඇතුළට ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔයා දැනගන්න ඕනේ එකෙන් මං ගන්නෙ මොනවාද? එහෙම නැත්නම් මේක ගත යුත්තේ මොනවාද? අනවශ්‍ය ටික පැත්තකින් තියලා තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන හැමීට ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඇත්තටම ගල් ගහන අය අපිට උදව්වක් කරන්නේ. දෙවනි දයෙන් පස්සේ ආයෙ කවදද තියන්නේ? ඇත්තටම දැනට මම හිතලා නැහැ ආයි Zoom online එකක් කරනවා කියලා. මොකද මේ හැම Zoom වැඩසටහන් පහුගිය දෙකම මම කරේ වැඩසටහන් නිර්මාණය කිරීමට අවශ්‍ය දේවල් ලබා ගන්න මම වැඩසටහනක් නිර්මාණය කළා. ඒකට දැනුම දීලා ඔයගලගෙන් පුංචි මුදලක් අරගෙන ඒක තුල ඊළඟට ඔයගලන්ට දෙන්න ඕන දේවල් අවශ්‍ය